ඔන්න එකෝමත් එක කාලෙක ජීවත් වුණ එක වගේම කපටි මිනිසු දෙන්නෙක්. එක්කෙනෙක් රයිගමයා අනෙකා ගම්පලයා. දවසක් රයිගමයා ගමනක් යනකොට ගම්පලයව මුණ ගැහුණා. ඉතින් දෙන්න ආගේ තොරතුරු එහෙම කතා කර කර හිටියා. එතකොට ගම්පලයා කියනවා යාළුවේ අපි දෙන්න එකතු වෙලා වෙළදාමක්වත් කරමුද? ඒකනම් හොඳයි. වත්ති පිටියේ තියෙන දෙයක් එකතු කරගෙන නගරෙට ගිහිල්ලා විකුණමු. රයිගමයා කිව්වා. ඔන්න දැන් දෙන්නම වෙළදාමේ යන්න තීරණය කරා. එහෙනම් හෙට හවස් වෙනකොට මෙතනදිම හම්බ වෙමු. රෑ අම්බලමක ඉඳලා පාන්දරම නගරයට යමු කියලා දෙන්න ගෙවල් වලට යන්න පිටස් වුණා. ගෙදර ගියපු ගම්පලයා වත්ත පහලට ගිහින් වත්ත පහල තිබුණ ගම්මිරිස් වැල්වල කොළ කඩන්න පටන් ගත්තා. ලොකු ගෝණියක් පිරෙන්න කොළ කඩාගෙන ගෝණියේ කට හුඳට බැඳලා ගෙදරින් ගෙනත් තිබ්බා. මේ අතරේ රයිගමයත් ගමේ ගොඩේ ඇවිදලා කිතුල්ලට ඇහිඳා. ගෝණියක් පිරෙන්න කිතුල්ලට ඇහිඳගෙන ගෙදර ගෙනාවා. දැන් දෙන්නම නගරයට යන්න ලෑස්ති. ඔන්න හවස් වෙනකොට රයිගමයයි ගම්පලයයි ගෙවල් වලින් පිටත් වුණා නගරෙට යන්න. දෙන්න කතා වුණ විදිහටම කලින් දවසේ මුණ ගැහුණ තැනදී හම්බුණා. යාළුවේ මොනවද මේ බරට මුස්සගෙන? රයිගමයා ඇහුවා. මම මේ බුලට් ටිකක් අරගෙන ආවා විකුණා ගන්න. මේවා හොඳ බුලත්, ගම්පලයා කිව්වා. මමත් මේ පුවක් විකුණන්න කියලා ආවේ. පුවක් දෙන් හරි ගණන්. හොයාගන්න තමරුයිනේ. හොද්ද ගානකට විකුණා ගන්න පුළුවන්. රයිගමයා කිව්වා දෙන්නම බරට බරේ අර ගෝණි දෙකත් කර තියාගෙන නවතින්න තැනක් හොයාගෙන යන වතරමගදී දෙන්නට අම්බලමක් හම්බ වුණා. දෙන්නන අම්බලමට වෙලා මහන්සිය හින්දා නිදාගත්තා. පහුවදා පාන්දරම නැගිට්ට ගම්පලයා බැලුවා රයිගමයා ඇහැරලද කියලා. රයිගමයා හොඳට නිදි. ගම්පලයා කළුවරේම රයිගමයාගේ ගෝණියත් අරගෙන අම්බලමෙන් පිටත් වුණා. ටික වෙලාවකින් රයිගමයට ඇහැරුණා. ගම්පලයා නැහැ. හැබැයි ගම්පලයාගේ ගෝණිය තියෙනවා. තමන්ගේ ගෝණිය නැහැ. ගම්පලයා රැවටුණා. බුලට් ටික තියලා මගේ කිතුල්ලට ගෝණිය අරගෙන ගිහින් මගේ වාසනාව කියලා රයිගමයා හරිම සතුටින් අර ගම්පලයාගේ බුලත් ගෝණියත් කරේ තියාගෙන නගරෙට ගියා. දැන් හොඳටම එළිය වැටිලා. නගරෙට ගිය ගම්පලයා කඩේකට ගිහින් හොඳ පුවක් තියනව ගන්නවද කියලා ඇහුවා. කඩේ මුදලාලිත් "හා හොඳයි බලමු" කියලා කිව්වා. ගම්පලයා ගෝණිය ලිහලා පුවක් ටික බිමට හැලුවා. "හත් දෙයියනේ" කියලා ගම්පලයා ඔළුවේ අත ගහගත්තා. ගෝණිය පිරෙන්න තිබුණේ කිතුල්ලට. රයිගමයත් බුලත් විකුණන්න හිතාගෙන ගෝණිය ලිහලා බැලුවම තිබුණේ ගම්මිරිස් කොළ ගොඩක්. "මම ගම්පලයා රැවටුණා කියලා හිතුවට අන්තිමේදී මමත් රැවටුණානේ" කියලා රයිගමයට කියවුණා. අන්තිමේදී දෙන්නටම දෙන්න රවට්ටන්න ගිහින් ඒ දෙන්නම රැවටුණා.